අයිබෝවන් සුබ උදෑසනක් ඔයගොල්ලෝ සියලු දෙනාටම අපි අවුරුද්දෙන් පස්සේ මේ හම්බෙන්නේ ලැබුවා වූ දෙමළ සිංහල අලුත් අවුරුද්ද ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ආයේ දැන් අද අපි කතා කරන්නේ මේ වෙනකොට මේ රටේ කවුරුත් කතා නොකරන සිද්ධියක් පිළිබඳව. එක වෙලාවකට හිතෙනවා අපේ රටේ ජනතාව හරිම පව් කියලා අපිට හිතෙනවා. මේ රටේ ජනතාව කොයිතරම් පව්කාරයෝද කියලා. අපි දන්නවා දැන් මේ පළාත් පාලන මැතිවරණය දැන් මේ මාසේ 6 වෙනිදා පැවැත්වෙනවා. මේ පැවැත්වෙනකොට අපි රටේ ජනතාව විදිහට බලාපොරොත්තු වුණා මේ කියන්නේ මන්ත්‍රී සංඛ්‍යාව අඩු කරලා මේ මැතිවරණය පවත්වාවි කියලා. නමුත් එහෙම එකක් උනේ නැහැ. අපි දන්න 2017 අංක 16 දරන පණිතින් එවකට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකින් 4500ක් තිබුණු මන්ත්‍රී සංඛ්‍යාව පළාත් පාලන ආයතනවල 8327 දක්වා ඉහළ දැම්මා. ඒ කියන්නේ දෙගුණයක් වගේ ගානකින් මේ සංඛ්‍යාව ඉහළ දැම්මා. ඉතින් ඒ වෙලාවෙත් රටේ ජනතාව මේකට ලොකු විරෝධතාවයක් දැක්වුවා. 4500 දෙගුණ කරපුවාම ඒ 8000 ගානම නඩත්තු කරන්න වෙන්නේ නඩත්තු කරන්නේ මේ රටේ ජනතාව. නැත්නම් ඔබ මම අපෙන් හූරලා ගන්න සිදු සහ වක්‍ර බදුලෙන් තමයි මේ ඔක්කොම දේවල් කරන්නේ. එතකොට දැන් අපිට තියෙන ප්‍රශ්නේ දැන් මම හිතන්නේ මෙතන අධිකරණ නියෝගයක් තියෙනවා නීතිය පැත්තෙන් අපි බැලුවොත් හැබැයි මේ අධිකරණ නියෝගයක් දීලා මේ මැතිවරණයේ පළාත් පාලන මැතිවරණයේ නිසි කාලට වේලාවට පවත්වන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පියවරක් ගත්තේ නැහැ. දැන් කෙසේ වෙතත් වර්තමාන රජය ජනාධිපතිවරණයේ තිබ්බට පස්සේ මහමෙතන තිබ්බ දැන් ඔන්න පළාත් පාලන මැතිවරණ තියෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේක තව ටිකක් කල් දාලා මේ ගැටලුව විසඳලා අර 8327 දක්වා වැඩි කරපු පාර්ලිමේන්තු මේ